වෙල්කම් හැමෝටම. ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ 2025 මේ දෙසැම්බර් අන්තිම වෙද්දී ඔයාලට ලක්ෂ 50ට වඩා අඩුවෙන් ගන්න පුළුවන් බජට් වාහන ගැන තමයි අද කතා කරන්න යන්නේ. ඉතින් මේ බජට් වාහන කියන එකෙන් අදහස් වෙනවා ඔයාලට අඩු මුදලකට ගන්න පුළුවන් සහ නඩත්තු වියදම අඩු වාහන ටිකක් ගැන තමයි ඉතින් අද කතා කරන්න යන්නේ. ඒ වගේ මේ 90 ගණන් වල පරණ වාහන නෙමෙයි. ඉතින් 2010න් 2012න් උඩ අවුරුදු වල වාහන ගැන ටිකක් තමයි අද කතා කරන්න යන්නේ. රයිට්. ඉතින් අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. ඉතින් රයිට්. ඔන්න මම මුලින්ම කතා කරන්නේ Suzuki A-Star කියන කාර් එක. ඉතින් මේක 2012 කාර් එකක්. මේක මැනුවල් කාර් එකක්. ඉතින් මේ කාර් එක ගැන කියනවා නම් ඇත්තටම මාරම හොඳ කාර් එකක්. ඉතින් ඇපිරන්ස් එක උනත් හොඳ ලුක් එකක් තියෙනවා. ඒ වගේම ඇතුලේ හොඳ කම්ෆර්ටබල් එකක් තියෙනවා වාහනේ. ඉතින් ගන්න කට්ටිය දන්නවා. ඉතින් ඔයාලට මේක ලක්ෂ 38කට වගේ මුදලකට ඔයාලට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. රයිට්. ඊළඟ කාර් එක කිව්වොත් ගොඩක් කට්ටිය දන්න ගොඩක් කට්ටිය අතර ජනප්‍රිය පෙරඩුවා විවා එලයිට් කියන කාර් එක. ඉතින් මේක මහාරම ප්‍රසිද්ධ කාර් එකක්. ඉතින් මේක ඔයාලට මැනුවල් කාර් එක ලක්ෂ 38කට වගේ බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ඔටෝ වර්ෂන් එකත් වඩා බලා ගන්න පුළුවන්. ඉතින් ඔටෝ එක මීට වඩා චුට්ටක් වැඩි ලක්ෂ 42 ඉඳන් වගේ තමයි පටන් ගන්න. ඉතින් මේක 2011 කාර් එක ගැන තමයි අපි කතා කරන්නේ එලයිට් එකේ. රයිට්. ඉතින් මේක මැලේසියන් කාර් එකක්. මේකත් ඇත්තටම ආරම්භ පොපියුලර් කාර් එකක්. ඒ වගේම මේන්ටේනන්ස් එක අතින් ගත්තාම ඇත්තටම හොඳයි. එහෙම පෙට්‍රල් එහෙමත් හොඳට කරන වාහනයක්. ඉතින් ඒ වගේම මේකේ පොඩි දෙයක් කියන්න ඕනේ. මේකේ අර ඔටෝ එකක් ගත්ති පොඩ්ඩක් බලන්න ඕනේ. මේ ගොඩක් මැනුවල් කාර්ස් මේ එලයිට් එකේ ඔටෝ කරලා තියෙන කන්වර්ට් කරපියෝ තියෙන. ඉතින් ඒවා පොඩ්ඩක් ඉස්සරහට යද්දි ලෙඩ දෙනවා. ඒකින්ද ඔයා ඔටෝ එකක් ගන්නවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේක ඔරිජිනල් ඔටෝ ආප් එකක්ද එහෙම නැත්නම් කන්වර්ට් කරවගත්ත කියලා. රයිට්. ඉතින් ඒකේ ප්‍රයිස් එක වලට මම කිව්වා. රයිට්. ඊළඟට මම එනවා Daihatsu Mira කාර් එක. මේක 2014 යේ කාර් එකක්. මේක ඇත්තටම ගොඩක් අලුත් කාර් එකක්. මේක ඔයාලට ඔටෝ කාර් එකක්. ඉතින් මේක ඔයාලට ලක්ෂ 48කට තමා බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම Daihatsu Mira එක ඇත්තටම කියන්න දෙයක් නැහැ. ඇත්තටම සුපිරි කාර් එකක්. රයිට්. ඊළඟට Suzuki Celerio. ඉතින් මේකත් ඉන්දියන් කාර් එකක්. ඉතින් මේක 2015 මැනුවල් කාර් එක වලට මේකට ටිකක් ලක්ෂ 44ක් වෙනවා. ඉතින් මේ කාර් එකත් දන්න කට්ටිය දන්න හොඳ කම්ෆර්ටබල් හොඳ රයිඩින් රයිඩ් කරන්න පුළුවන් කාර් එකක්. ඉතින් මේක ඉතින් ඔන්න ඔය ගණන් වලට තමයි යන්නේ. ඉතින් මේක ඔටෝ වෙද්දි ටිකක් මිල වැඩි වෙනවා. මම ඔටෝ එක ගැන ඉඳ කතා කරන්නේ. මොකද මම කතා කරන්නේ ලක්ෂ 50ට අඩුවෙන් තියෙන කාර්ස් ගැන නිසා. රයිට්. ඊළඟට ජපාන් ඇල්ටෝ එක 2010 ඇල්ටෝ එක. ඉතින් මේක ඔටෝ කාර් එක ඔයාලට ලක්ෂ 42කට වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් ඇත්තටම ගොඩක් හොඳ කාර් එකක්. ඉතින් ඉන්දියන් නෙමෙයි ජපාන් එක. ඉතින් ඒ රේන්ජ් එකට හොඳ කාර් එකක් කියලා කියන්න පුළුවන්. රයිට්. ඉතින් ඔන්න ඔය කාර්ස් ටික තමයි මම අද කතා කරන්න යන්නේ. ඉතින් මේ කාර්ස් ටික දැන් ටිකක් අඩු වෙලා තියෙනවා මිල. ඉතින් මම කලින් එක කාර්ස් වල මේ අඩු වෙච්ච මිල ගණන් වල වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් මේ ටික ඇත්තටම කිව්වොත් බය නැතුව ගන්න පුළුවන් කාර්ස් ටිකක් හින්දා තමයි මම මේ ටික රෙකමන්ඩ් කරේ. මේ ලක්ෂ 50ට අඩුවෙන් බජට් වාහන ටිකක් කියලා. මොකද මේකේ මේන්ටේනන්ස් අඩුයි. ඒ වගේම ඔයාලට පෙට්‍රල් කොස්ට් එක එහෙම ගොඩක් අඩුවෙන් යන්නේ. හොඳට පෙට්‍රල් කරන වාහන ටිකක් මේ ටික බය නැතුව ගන්න පුළුවන් වාහන ටිකක් නිසා තමයි මම මේ ටික කිව්වේ. රයිට්. ඉතින් මේ 2025 අන්තිමේදී ඉතින් ඔන්න ඔය ප්‍රයිස් රේන්ජ් එකේ තමයි යන්නේ. ඉතින් ඔයාලත් වාහනයක් ගන්න ඉන්න නම් ඉතින් ඔන්න ඔය ටික පොඩ්ඩක් බලන්න. ඔය මිල ගණන් තමයි මේ ටිකේ යන්නේ. ඉතින් ඉස්සරහට අනිවාර්යෙන් අඩු වෙනවා. මොකද දැන් මේ ටික මේ අඩු වෙච්ච මිල ගණන් තමයි. ඉතින් ඉස්සර මීට වඩා වැඩි මිලට තමයි මේ ටිකක් ගියේ. රයිට්. ඉතින් ඔන්න ඔය ටික තමයි අද කතා කරේ. ඉතින් අනිවාර්යෙන් ඉස්සරහට මේ බජට් වාහන ගැන අනිවාර්යෙන් ඉස්සරහට දිගටම වීඩියෝ සීරීස් එකක් ගේනවා. ඉතින් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාට ජය වේවා.